පින්වත් දරුවනේ අදත් YouTube නාලිකාවට වැඩසටහනක් ඉදිරිපත් කරන්න කියලා තමයි මේ හදන්නේ. ඒ කියන්නේ ගොඩාක් අය දන්නේ නැහැ බාරවීම කියන්නේ මොකක්ද කියලා. අපි යම්කිසි වෙලාවක අපිට ඇති වෙන කරදරයක් වුණාට පස්සේ විභාගයක් ගන්න වුණාම හරි මොකක් හරි දෙයක් අපිට බලාපොරොත්තුවක් තියාගෙන ඉන්න දෙයක් ගැන විශ්වාසයෙන් ඉන්නවා නම් අපිට මේ දේ හරියටම කරගන්න ඕනේ කියන තැනදී අපි බාරයක් වෙනවා. මේ බාරයක් වීම ගැන තමයි මම දැන් මේ පැහැදිලි කරන්න හදන්නේ. දෙවියන්ට බාරහාර වීම පෙර සිට ලාංකීය ජනතාවගේ තියෙන දෙයක්. ඒ තියෙන චාරිත්‍රයක්. ඒ අතර පුද්ගලික බාරවීම හේතු පොදු වශයෙන් බාරවීම කියලා එහෙම කොටස් 3-4කට මෙහෙම බෙදෙන්න තියෙනවා. නිවසේ පවතින ආඩම්බර සඳහා ස්ත්‍රී පුරුෂ ප්‍රශ්නවලද නඩුහබ කරදරවල සතුරු කරදර රෝග නිවාරණය කර ගැනීම සඳහා ඉගෙනීම කටයුතු සඵල කර ගැනීමටත් ග්‍රහචාරය අසුභ්‍ය විදිහට වෙනවා නම් මේ දේවල් විවාහ කඩාකප්පල් වෙච්ච දරුඵල නැති ඒවා සියලුම දේට ඕනෑම කටයුත්තකදී අපි දෙවියන්ට බාර වෙනවා. බුදුන්ටත් අපි බාර වෙනවා. ඒ බාර වුණාට පස්සේ ගොඩක් අය හිතනවා හරි දැන් මේ බාර වුණා තමයි. බාර වෙලා ඉවරයි. බාරේ වුණාට පස්සේ අපි දෙවියන්ට බාර වුණ නිසා අපේ දරුවෝ විභාගයෙන් පාස් වෙයි කියලා. අර අපි එහෙම කියන්නේ අපි කිසියම් දෙයක් උත්සාහයක් නොකර හිටියොත් පුතේ කිසිම දෙයක් අපිට කරගන්න බෑ. අපි කොතනකට හරි ගිහිලා දේවාලයකට ගිහිලා අපි පඬුරක් ගැට ගැහුවට බෝධියට ගිහිලා අපි පඬුරක් ගැට ගැහුවට අපේ අතින් වෙන දේවල් අපි කෙරුවේ නැත්නම් අපි කොහොමද ඉස්සරහට යන්නේ? අපි කොහොමද විභාගයක් වුණත් පාස් කරන්නේ? පාඩම් කරන්නේ නැතුව හිටියොත් විභාග දෙවියන්ට පාස් කරන්න බෑ. දැන් මම බලන්නේ ගොඩක් දේවල් තැන්වල තියෙනවා මේ දන්න අයත් ඉන්නවා එහෙම මොන දෙයක් හරි කරන්න ගත්තාම Tamanට ඒක දැඩි විශ්වාසයකින් ආත්ම විශ්වාසයෙන් කරන බව ඇත්ත. එහෙම කරාට නමුත් Taman ධෛර්යයෙන් ඒ දේවල් කෙරුවේ නැත්නම් කිසිම දෙයක් Taman උත්සාහයෙන් වැඩ කරන ගමන් බාර වුණාම ඒ දේවල් අපිට දැනෙනවා. මෙන්න මේ දේ වුණා දැන් මට පිහිට වුණා දෙවියෝ කියලා අපි හිතනවා. එහෙම ඉඳලා බාරහාර ඔප්පු සිද්ධ කරනවා. සමහර මිනිස්සු අතරින් ගොඩක් ඉන්නවා. Taman දෙවියන්ට බාර දීලා බලාගෙන ඉන්නවා. ඒ දෙවියන්ට බාර